තමන්ගේ ජීවිතේ තමන්ට වටින්න ඕන. වෙන කෙනෙක් ඉස්සරහා තමන්ගේ ජීවිතේ දෙකේ කොලියට දාන්නේ නැහැ. මගේ ජීවිතේ හිටපු ගෑනු ළමයි මගේ ජීවිතෙන් යන ගානේ මම හිතුවේ මේ කෙල්ලට ඒ වාසනාව නැහැ කියලා මිස මට මිනිස්සු කොහොමත් ඔයාලට පුළුවන් කියලා කියන්නේ ඉස්සල්ලාම. මිනිස්සු කියන්නේ ඔයාලට බෑ කියලාම තමයි. ඒක ඒගොල්ලන්ගේ මෝඩකම. ඒගොල්ලෝ මෝඩයි කියලා පෙන්නන එක ඔයාලගේ යුතුයකම. ඒ නිසා තමන්ගේ ඉලක්ක කවදාකවත් කිසි කෙනෙක් ඉස්සරහා බාල්දු කරන්න එපා. ඒක බාල්දු වෙන්න දෙන්නත් එපා. ඒවා බාල්දු කරලා කතා කරපුවාට උත්තරේ සත්‍ය නැහැ. සමහර කොල්ලෝ කෙල්ලොත් එක්ක යාළුවෙක්. ඒ යාළු නහම හොඳ කොල්ලෝ. ඒ කෙල්ලගේ ජීවිතය අඳුරු කරන්නේ. ඒ කියන්නේ කෙල්ලත් එක්ක ටෝච් එකක් ගහගෙන යනවා කියන්නේ නෙමෙයි. කෙල්ලගේ ජීවිතය අඳුරු කරන්නේ. ඒ කෙල්ලත් එක්ක යාළු වෙලා ආපහු වෙන් වෙලා යනවා සමහර අය. ඒ කෙල්ලට පුළුවන් ආයේ බය නැතුව තව කොල්ලෙක් කියන්න. එහෙම සුන්දර හිත් තියලා පොල්ලොයි. දැක්කද පුතා මේ මිනිස්සු දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ ඒගොල්ලන්ගේ එක ප්‍රධාන ක්වොලිටි එකක්. මොකද්ද? නිහතමානී උත්සාහය. සමහර අය මම දැකලා තියෙනවා උත්සාහ කරනවා හරි අහංකාරව. කොට යන්න බෑ. සමහර අය මම දැකලා තියෙනවා උත්සාහ නැහැ නිහතමානී. කොට යන්න බෑ. කොට යන්න උමනා කරන කෙනාගේ තියෙන ඕන ලස්සනම ක්වොලිටි එක තමයි ඒක. මොකද්ද? නිහතමානී උත්සාහවන්ත බව. ආයෙ නවත්තන්න බෑ ඊතලේ වගේ. සමහර විට දැන් ඔය හිතේ එනවනේ ආදරයක්. සමහරලාට හිතේ ආදරේ ඉපදිනවනේ. එනවා ඒක තබල් දැන. ඒක එන එක වරදක් නෙමෙයි ඒක. ඒ ආවම සමහර වෙලාවට මේ ඒ කෙනාට අද්දබල බැඳීමක් එනවා. බොහෝ විට ඒක එන්නේ සතර පුරුදු කරන. අතරේ කියන දේ එන්න ඕන. දෙපැත්තෙන් 50-50 එන්න ඕන. එනික මම මේ සමාජෙත් දෙන ඇක්පයිස් එක තමයි. ආත් එක්ක සෙල්ලම් කර හමුසේගේ හදවතත් එක්ක සෙල්ලම්. එයාට සෙල්ලම් කරන්න ඕන නම් ක්‍රිකට් ගහන්න. බාස්කට්බෝල් ගහන්න. ප්ලේයින් ගේම් එක. ගිසුන්ගේ ගහන්න. පපුව ඇතුළත් එක්ක සෙල්ලම් කරන්න එක හරිම වේදනාවක්. කරන්න එපා. ඩිලීට් කරන්නත් බැරි, කතා කරන්නෙත් නැති, මැසේජ් එකක්වත් එන්නේ නැති ෆෝන් නම්බර් එකක් හැම මිනිස්සෙක්ගේම ෆෝන් වල සේව් වෙලා තියෙනවා. මොකද මොන විදිහට ජීවිත වෙනස් වුණත් සමහර හැඟීම් අදටත් දරුණු විදිහටම ජීවිත ඇතුලේ කතා වෙනවා. ඔව්. යන්නේ උරුම නැත්තම්. උඩ යන්න දෙන්නෝ. අතහැරලා යා යුතු තැනදී අතහැරලා යන්න පුළුවන් වෙන්නත් ඕන. Taman අතහැර යනකොට ඒක නට යන්න දෙන්න පුළුවන් වෙන්න. ඔය දරුවන්ට අතහැරීම චුට්ටක් හරි හුරු කරගන්න පුළුවන් වුණ දවසක ජීවිත බේරෙයි. ජීවිතේ ආදරේ නැතුව සම්පූර්ණ වෙන්නේ. ආදරේ මිනිසුන්ව ජීවත් කරන බව මම දන්නවා. කරත්ත රෝදයක් වගේ අපේ ජීවිතේ ඒ කරත්ත ඉදිරියට තල්ලු කරන බලය තමයි ආදරය. දෙමෝපියන්ගේ ආශිර්වාදය, තමන්ගේ ළඟ මිනිසුන්ගේ ආශිර්වාදයක් නැති මිනිස්සු ලෝකේ ආශිර්වාදය ලැබුවා කියලා මොනව කරන්නේ? දන්නවද ඊර්ෂ්‍යාකාරයෙකුට දෙන්න තියෙන ලොකුම දඬුවම? එයාට දෙන්න තියෙන ලොකුම දඬුවම තමයි එයා අපිට ඊර්ෂ්‍යා කරනවා කියන එක. අපිට තේරෙන්නේ නැහැ වගේ අපි ඉන්නේ. මොකද ඊර්ෂ්‍යාකාරයෙක් සතුට තියෙන්නේ අපේ දුක ඇතුලේ. අපේ දුක් නොවේ සතුටින් ඉන්නවා කියලා කියන්නේ. ඒක යාර ප්‍රශ්නයක්. තමන්ට ඊර්ෂ්‍යාකම් කර කර කෝකම් කර කර වද දෙනවනම් ඔයාලා හැම දෙයක් දන්නෙත් නැහැ කියලා හිතාගෙන මිනිහා එක්කත් හොඳට hina වෙලා සතුටින් ඉන්න. ඊර්ෂ්‍යාකාරයෙක් ඒක එන්න ප්‍රශ්නයක්. පිරිමි ගැන බය නැහැ. ඇයි? ඌ පිරිමි එකෙන්ද? පිරිමි ගැහණු ගැන බයයි. ඒ ඇයි? පිරිමි ගැන දන්න නිසා. ඒ පිරිමි අයගේ හොඳ අය ගැන දන්නවා. ඒ වගේමයි නරක අය ගැන දන්නවා. මගේ කෙල්ල මම රවටන්නේ. හැබැයි රැවටිලිකාර පිරිමියෙක්ට අහුවේද දන්නේ. එහෙම බයක් තාත්තෙක්ට තියෙනවා. දැන් මේක මේ තේරුම මේ පිරිමි නරකයි කියන එක නෙමෙයි ඈ. තාත්තත් පිරිමියෙක්. සමහර ගෑල්ලා පිරිමි සංහතියටම කියලා බයින්නේ. මොකදෙන් බයින්නේ තාත්තා පිරිමියෙක් නේ. දැන් පිරිමි ළමයිට බෑ ගැහණු සංහතියම කියලා බයින්නේ. අම්මා ගැහණියක් නේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් කාන්තාව ගත්තාම කාන්තාව ආරක්ෂා වෙන්නේ පිරිමි අතින්මයි. නේද? අනතුරටපත් වෙන්නේ අම්මාට පිරිමි අතින්මයි. එනිසායි තාත්තලා ඒ ගැන දන්න හින්දා දුවරු ගැන බය. නිසා තාත්තලගේ වචන අහක දාන්න එපා. ජීවිතේ අමාරුයිද? මේ වචන ටික මතක තියාගනි. ඉබ්බා වුණත් රේස් එක දින්නේ හාව නිදාගත්ත නිසාම නෙමෙයි. හිමින් හරි අතාරින්න නැතුව තමන්ගේ ගමන ගියපු නිසා. උඹ අතාරින්නේ නැහැ කියන්නෙම ඔබ ජීවිතේ දිනලා ඉන්නේ. පියවරෙන් පියවර හරි ඉස්සරහට යන්නෙක් නාන් අඩුන්ට නොපෙනුනට කමක් නෑ ඔබ වීවේ. ගෙදර ආර්ථිකයේ බිඳුවට වැටලා තියෙද්දි පුංචි දරු පැටවුන් ටිකට කැඳ ටිකක් හරි පොවලා හෙට දවසට දවස ගෙනියන්න උත්සාහ කරන අම්මත්
ගේ ඇතුලේ වීරයෙක් කචන්. රඟන චරිතවලට කවදාකවත් දියුණුවක් නෑ පුතා. දියුණුව ලැබෙන්නේ රැඟිල්ලට නෙවෙයි. දියුණුව ලැබෙන්නේ උත්සාහයට. උත්සාහ කරන මිනිහට රඟන්න වෙලාව නෑ. උත්සාහ කරන මිනිහට තියෙන්නේ තමන්ගේ දියුණුව පිණිස උත්සාහ කරන්න වෙලාව විතරයි. රඟන්නේ හිස් චරිත. දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ දියුණුව පතන මිනිස්සු විතරයි. ඒක නොපතන මිනිස්සු දියුණුවට අත්‍යවශ්‍ය නෑ. ඒ නිසා ගල් ගහන අයට ගල් ගහන්න දෙන්න. කාගෙන මේ දුර තරණය කරන්න. ඔයාලා ඔයාලගේ ජීවිතේ එක සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ ඔය ගහන ගල් ආයෙ වදින්නේ නැහැ. භාග්‍ය මිනිස්සුන්ට ඔයාලා වටන්න බෑ. ඒ නිසා මේ කාලේ මහන්සි වෙන්න තියෙනවා නම් කාගෙන මහන්සි